ආයිබෝන් දුවේ පුතේ අද අපි 11න් ගුණ කරන විදිහක් බලමු. මම දැන් ගන්නවා මේ වගේ ගානක්. 11 ගුණ කරන්න කියනවා 32. ඔයාලා පොදුමේ මම මේකේ උත්තරේ එකපාරම ගත්තොත් මම කියනවා මේකේ උත්තරේ 352 කියලා. අප බලමු මේක හරියද කියලා. 11 ගුණ කිරීම 32 මම වෙනම 15ට ගුණ කරලා බලනවා. 2 1 2යි 2 1 2යි 3 1 3යි 3 1 3ක් එනවා. දැන් මුතේ මේ දෙක එකතු වුණොත් 2යි 5යි 3යි. හරි නේද වැඩි? එහෙනම් අපිට මේක ප්‍රගුණ කරොත් තප්පර ගානකින් මේක උත්තරයක් ගන්න පුළුවන්. මම තව ගානක් ගන්නවා. 11 ගුණ කිරීම 23. උත්තරේ එන්නේ 253යි. දැක්කද තප්පරයක් දෙකක් ඇතුළත උත්තරේ ගන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. දැන් අපිට දෙනවනේ මේ සංඛ්‍යාව මම ගන්නවා 11 ගුණ කිරීම 32. දකුණු පැත්තේ තියෙන ඉලක්කම් දෙක හොඳට බලන්න. මේ ඉලක්කම් දෙක මේ දෙන්නගේ එකතුව හැම වෙලේම 10ට වඩා අඩුයි නම් අපිට පුළුවන්ලු මේ දෙන්න වෙනම දෙපැත්තෙන් ලියාගෙන මේ දෙකේ එකතුව මැදට දාගන්න. 3යි 2යි 5යි. හරි 352 ආව. තව එකක්. ඊළඟට මම ගන්නවා 11 ගුණ කිරීම 27. බලන්න මේ දෙන්නගේ එකතුව 10ට වඩා අඩුයි නේද? එහෙනම් අපිට පුළුවන් ඉලක්කම් දෙක වෙනම ලියලා මේ දෙන්නගේ එකතුව හිතින් හදාගෙන 7යි 2යි 9යිනේ. ඒක මැදින් තියාගන්න. තවත් එකක්. 11 ගුණ කිරීම 40 වගේ එකක් මම ගන්නවා. 4යි බිඳුවයි එකතු වුණාම 4ක් එනවා. 10ට අඩුයිනේ. දැන් මම 4 සහ බිඳුව වෙනම ලියනවා. මේ දෙක හැම වෙලෙම වෙනම ලියන්නේ. ඒ දෙනාගේ එකතුව තමයි මෙතන දාන්නේ. 4ක් එනවා. හරි පුතේ ඔයාලත් මේක පුරුදු වෙන්න. හැම වෙලෙම මේක 10ට අඩු සංඛ්‍යාවකින් ගුණ කරන විට මේක භාවිතා කරන්න පුළුවන්. හරි. ආයිබෝන්